හැමදාම පිළිසිද්ද වෙන්න හැමදාම මගේ දුක අපි බලනවා. Hi guys, welcome to HR Gibson. ඔන්න ඉතින් අද අපි යන්නේ රටේ ඉන්න දුවෙක්ගේ ආදරය අරන් එයාගේ අම්මවයි තාත්තවයි බලන්න. එයාගේ තාත්තගේ උපන්දිනේ තිබ්බ නිසා උපන්දිනේ වෙනුවෙන් තමයි අපි මේ සර්ප්‍රයිස් එක කරේ. එහෙනම් බලන්නකෝ ඉවර වෙනකම්ම වීඩියෝ එක. සුබ උපන්දිනයක් තාත්තේ ඔයාට. සුබපැතුමක් තියෙනවා ඔය දෙන්නට දුවගෙන් හොඳේ ඔයගලන්ගේ මේ දුවගෙන් තමයි මේක ඔයගලන්ට හම්බුනේ හොඳේ. එයා හරි ආදරෙන් මේක එව්වේ. ඔව් වරේ. අහලා බලන්නකෝ එයා මොකද කියන්නේ කියලා. සුබම සුබ උපන්දිනයක් වේවා මගේ තාත්තට. ඔයා ඇවිද ගන්න බැරි වුණත් ඔයාට මං ඉන්නවා බය වෙන්න එපා තාත්තේ. අපි ඔය පොඩි කාලේ හැදුවා වගේම අපිත් ඔයාව ආදරෙන් බලා ගන්නවා. මට පුළුවන් දේ මං ඔයා වෙනුවෙන් කරනවා. ඒ වගේම තමයි අම්මටත් මං ආදරේ දෙන්නටම ආදරේ දෙන්නම සතුටෙන් ඉන්න හැමදාම ඔය දෙන්න සතුටෙන් ඉන්න ඕනේ. මගේ එකම ප්‍රාර්ථනාව ඒක තමයි මට පුළුවන් විදිහට මං ඔය දෙන්න බලා ගන්නවා. මට පුළුවන් දේ මං ඔය දෙන්න වෙනුවෙන් කරනවා. ඉතින් සතුටෙන් ඉන්න එච්චරයි මං කියන්නේ. දුක් වෙන්න එපා තාත්තේ. ඔයාට ඇවිද ගන්න බෑ කියලා දුක් වෙන්න එපා. ඔයා සතුටු වෙන්න. ඔයා අපිව හදපු නිසා තමයි මම අද මේ තාත්තෙන් මෙතන ඉන්නේ. මෙහෙම හරි මං රැස්සාවක් කරගෙන රටකට වෙලා හරි මං ජීවත් වෙන්නේ මගේ තාත්තට පින් සිද්ධ වෙන්න. ඉතින් මල්ලිවයි මාවයි හදලා අනිත් දරුවන්ටත් වැඩිය සතුටින් අපි දෙන්නව තියලා තිනවා මගේ තාත්තා ඉල්ලන දේවල් දීලා. ඉතින් ඔයාටයි අම්මට දෙයියන්ගේ පිහිටයි බුදුන්ගේ සරණයි ජේසු පිහිටයි දෙන්න හැමදාම සතුටින් ඉන්න. එකම මගේ ප්‍රාර්ථනාව ඒක තමයි. මගේ දුක හැමදාම පිළිසිද්ද වෙන්න හැමදාම මගේ දුක අපි බලනවා. ඒක තමයි. කවදාකවත් ඔබලා ඉන්නේ යා. ඒක තමයි හරි ආදරේ ඔය දෙන්නට. ඉතින් අපිට අගේ මේ වගේ දේවල් අපේ පණකට විහාරේ. ඒක තමයි. එයාත් ඔය දෙන්නට ගොඩාක් ආදරේ. මේ පණ වගේම ආදරේ. අපි ඉතින් අපේ දරුවන්ට සියලුම සම්පත් එයාට ලැබෙන්නම තමයි මම ඉල්ලන්නේ. ඒක තමයි. මේක අම්මට. ඒක තමයි. මෙතන තියන්න. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Kaka. Happy birthday to you. Teacher Kakalla. Iduk nirogi weva. HR Gibson අපි තාත්තට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අම්මයි තාත්තයි දෙන්නම නිදුක් නිරෝගීව හැමදාම hina වෙලා සතුටින් පරිස්සමින් ඉන්න.
ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ටම නිදුක් නිරෝගීව සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thanks for watching. Bye bye.